ඒ මම පළවෙනියට බැට් කරන්න කිව්ව මැච් එක. ඉතින් එතන සවුත් අප්‍රිකාවල ඉතින් මට ජෙට් ලැග් නෑ. අපි ගිහපුවාම මම ඇත්තටම එළියේ මැච් එක බලා ඉඳිද්දි මට නිින්ද යනවා. මොකද වෙලාව අප්සෙට් හින්දා. ඊට පස්සේ මම දැන් කැමරාස් වලට එම අහුවේ කියලා මම ඒකින්ද පොඩක් ඩ්‍රෙසින් රූම් එකට ගිහින් චුට්ටක් නිදාගත්තා. හැබැයි එතකොට හොඳට මැච් එක යනවා මේ විකට්ස් එච්චර ගිහලා තිබුණේ නැහැ. මැච් එක දිනලා ඉවරයි. මොකද පිරි කුමායියයි හොඳට බැට් කරගෙන බැට් කරලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ එකපාරටම ටික වෙලාවකින් මගේ ට්‍රේනර් හිටියේ අපේ මරියෝ වෙල්ලාරායන්. මරියෝ ඇවිල්ලා එකපාරටම මේ සචින් නැගිටින්න මෙන්න විකට් යනවා කියලා. ඊට පස්සේ මම ඕකේ කියලා නැගිටින්න මම මුකුත් හොයව බැලුවේ නෑ. මම ඇඳගත්තා. ඇඳගෙන ඉද්දි තව එකක් ගියා. ඊට පස්සේ මම දැන් පැත්සාගෙන ලෑස්ති වෙද්දිම ආයෙ තව එකක් ගියා එකපාරට. ඊට පස්සේ මම එහෙම ගියා. ඩ්‍රෙසින් රූම් එක පැත්තෙන් මෙහෙම යද්දි මම අහුවා කීයක් ගහන්න ඕනද කියලා. මට මැච් එක බලන්න බැරි නේද. ඊට පස්සේ එකපාරටම කිව්වා මේ මොන ලෝකෙද හිටියේ කියලා. එහෙම නෙමෙයි ඉතින් මට බැන්න හොඳට. ඊට පස්සේ මම රයිට් ඕකේ කියලා මම එහෙම ගියා. යද්දි එතන මම හිතන්නේ දිල්ෂාන් කැප්ටන්. ඊට පස්සේ යද්දි එක්කෙනෙක් ආවා මම කීයක් ගහන්න ඕනද කියලා hina වෙලා කිව්වා 5ක් තියනවා කියලා. ඊට පස්සේ මම කිව්වා බෝල් මම හිතන්නේ බෝල 3යි. බෝල 3යි බෝල් 3යි. මම හරි ඕකේ කියලා මේ හැබැයි පළවෙනි පන්දුවත් ඔබ අල්ලනවා ලකුණක්වත් ගහන්නේ නැහැ. නෑ අතන රංගය එහා පැත්තේ හිටියේ මේ බැට් කරද්දී ඉතින් පළවෙනි බෝලේ ඇල්ලනවා කියන්නේ මම ඇත්තට මම ගහන්න හිටියා. හැබැයි මගේ ඕන තැනට වැටුන්නේ නැහැ. ඉතින් මම ඒක ඇල්ලුවා. හැබැයි ඒ වෙලාවේ මම හිතන්නේ ඒ වෙලාවේ අපි මැච් එක හොඳට බලාගෙන හිටියේ. අපිත් කල්පනා කරා මොකද්ද මේ සචිත්‍ර කරන්නේ? තව පන්දු දෙකයි තියෙන්නේ. ලකුණු 5ක් ඕනේ කියන එක. හැබැයි අන්තිමේදී ඊට පස්සේ ඔව් ඉතින් මම තීරණය කරා මොකද පන්දු 3යිනේ තිබ්බේ. ඉතින් ඒ බෝලේ ඇල්ලුවාන් පස්සේ තව බෝල දෙකයි තියෙනවා. මම එකක් ලකුණක් හරි දාලා ගියොත් ආයෙ හැබැයි රංගනයට ප්‍රෙෂර් එක දෙනවා. ඉතින් ඊට වඩා මේ බෝල දෙකේ මම try කරනවා කියලා තමයි මම හිතාගත්තේ මේ කරනවා කියලා. ඉතින් කොහොම හරි සාර්ථක වුණා මැච් එක ජයග්‍රහණය කරා. ඊට පස්සේ මම හිතන්නේ දිල්ෂාන් මොකද කිව්වේ? දිල්ෂාන් මුලින් ඔව් මොනවද කරන්නේ කියලා හොඳට කිව්වා. ඊට පස්සේ මම ආරමනස්සේ කියලා කිව්වා. Click 1